පළමුවෙන් අපි මේ নমස්කාරය කියලා සිල් සමාදන් වෙමු. දසසිල් අටසිල් දෙකම ගන්න අය ඉන්නවා. කෝ බලන්න දසසිල් ගන්න ඉන්නවා. අටසිල් ගන්න පිරිසකුත් ඉන්නවා. ඔක්කොම එකට নমස්කාරය කියන්නේ මම අතරමඟ කඩලා දෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි අටසිල් ගන්න අයට පස්සේ ඉතුරු ටික දෙන්නම්. දසසිල් සමාදන් වෙන පින්වතුන් පමණක් මේ ඉතුරු මම මේ දැන් කියන ටික ශික්ෂාපද සමාදන් වෙන්න. නච්ච ගීත වාදිත විශෝක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජන උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිඝහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් අෂ්ටාංග උපෝසත සීලං තිසරණේන සද්ධින් ගහට්ට දස සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං අටසිල් සමාදන් වෙන පින්වතුන් ඉතුරු ටික සමාදන් වෙන්න.
නච්ච ගීත වාදිත විශෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් අෂ්ටාංග උපෝසත සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි. එතකොට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. අද විශේෂ අවස්ථාවක්, විශේෂ පුණ්‍ය කර්මයක්. අප්‍රේල් මාසේ අලුත් අවුරුද්ද කියන්නේ සම්මුති වශයෙන් සිංහල ඒ වගේම දමිළ බොහෝ දෙනෙක් මේ අප්‍රේල් මාසේ අවුරුදු සැමරීම සඳහා, අවුරුදු උත්සව සඳහා ගොඩක් කාලය, ශ්‍රමය, ධනය වැය කරමින් වෙහෙසෙන, මහන්සි වෙන කාලයක්, කාල පරිච්ඡේදයක්. ඉතින් ඒ වගේ කාල පරිච්ඡේදයක, ඒ වගේ අවස්ථාවක ඒ ඇස කන නාසය දිව මනස ආදී මේ ඉන්ද්‍රිය ධර්මයන් පිනවීමේ අරමුණ පැත්තක තියලා ඒ ඉන්ද්‍රියන් দমনය කරගෙන, ඒ ඉන්ද්‍රිය ධර්ම සංවර කරගෙන, ආරක්ෂා කරගෙන බුදුපසේ බුදු මහරහතන් වහන්සේ ගමන්ගත් ඒ උතුම් නිර්වාණ මාර්ගේ ගමන් කිරීම වශයෙන් අද පටන් දින 5 මේ 17 වෙනිදා, ඔව් දින 6ක් පමණ මේ වැඩසටහන අපි ඉදිරියට පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපේ මේ වැඩපිළිවෙලට, මේ වැඩසටහනට අද මෙතන නැති වුණත් ඈත දුර ඉඳගෙන, රටින් රාජ්‍ය ඉඳගෙන, සාගරයෙන් එපිට ඉඳගෙන මේ මොහොතේ යම් පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඉතින් මේ අපි ඔක්කොගෙම අරමුණ, ඉලක්කය, බලාපොරොත්තුව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ උතුම් ලෞතුරු ධර්මය අවබෝධ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් සංසාරේ විවිධ කැපකිරීම් කරලා, පරිත්‍යාගයන් කරලා බුදුරජාණන් වහන්සේ යම් දහමක් අවබෝධ කරගත්තා නම් ඒ උතුම් ධර්මය අපටත් අවබෝධ කරගන්න අපේ මේ උත්සාහය, ව්‍යායාමය අපට හේතු වාසනා වේවා කියන ඒ ප්‍රාර්ථනාව, බලාපොරොත්තුව තමයි අපි ළඟත් අද මේ අවස්ථාවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ කුමක්ද? අන්න ඒ දේ අපිත් අවබෝධ කරගන්නට ඕන. ඇයි ඒ දේ අවබෝධ කරගත්තොත් අපට බුදුරජාණන් වහන්සේ ළඟට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟට එකතු වෙන්න ඒ පිරිසට, නැත්නම් ඒ බුදු පිරිසට අපටත් එකතු වෙන්න පුළුවන්. බුදු පිරිසට එකතු වුණොත්, ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඇසුරට යම් කිසි කෙනෙක් පැමුණුනොත්, පත් වුණොත්,
මේ සියලුම දුක් වලින් නිදහස් වෙනවා. ඒ නිසා අපේ අරමුණ අපේ ඉලක්කය බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා. කාලා බීලා විනෝද වෙලා සන්තෝෂෙන් ඉන්න මේ ලෝකේ ඒ ඔක්කොම පසෙක දාලා අපේ වටිනා කාලේ වටිනා අවස්ථාව මේ මොහොත ඒ දේවල් වලට යොමු කරන්නේ නැතුව ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේ සොයාගෙන යන්නයි අපේ මේ බලාපොරොත්තු. බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? අපිට යන්න පුළුවන් දෙතින්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ ධර්මයේ තුල. ධර්මයේ තුල තමයි බුදු කෙනෙක් වැඩ ඉන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කොත් ඒ තැනැත්තා මා දකි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. එහෙනම් අපි ධර්මය හොයාගෙන යන්න ඕනේ. ධර්මයේ යම් තැනකද අන්න එතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට ධර්මය කොතනද තියෙන්නේ? ධර්මය කොහෙද තියෙන්නේ? කොච්චර වගේ දුරක් අපිට ඒ සඳහා යන්න වෙයිද? ධර්මය හොයාගෙන බුදුරජාණන්සේ හොයාගෙන යන්න එපා. එහෙම යන්න නේද ආවේ? බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්න නේද මේ ආවේ? ඔව්. දැන් බුදුරජාණන් කොහෙද ඉන්නේ? ධර්මයේ තුල. සදහම් මැදුරේ. සද්ධර්ම ඒ මන්දිරේ තමයි බුදුරජාණන් වැඩ ඉන්නේ. අන්න එතෙන්ට ගියොත් ඒ සදහම් මැදුරට ගියොත් අපට බුදුරජාණන්සේ මුණ ගැහෙන්න පුළුවන්. ඒ උතුම් සදහම් මැදුර ඒ සද්ධර්මය කොහෙද තියෙන්නේ? කොච්චර දුර යන්න වෙයිද? දවස් කීයක් විතර ගත වෙයිද? අපි ඒකත් තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා අංගුත්තර නිකායේ අමතන්තේ භික්ඛවේ පරිබුඤ්ජಂತಿ යේ කායගත සති පරිබුඤ්ජಂತಿ. මහණෙනි යම්කිසි කෙනෙක් අමෘතය කියන්නේ මරණේ නැති ඒ උතුම් නිවන අමෘතය පරිබුඤ්ජಂತಿ වළඳනවා නම් ප්‍රයෝජනෙට ගන්නවා නම් පාවිච්චි කරනවා නම් අමෘතය අන්න ඒ අමෘතය පාවිච්චි කරන කෙනා වළඳන කෙනා අනුභව කරන කෙනා යේ කායගත සතින් පරිබුඤ්ජಂತಿ කායගත සතිය පරිහරණය කරනවා. යමෙක් කායගත සතිය පරිහරණය කරනවා නම් එයා අමෘතය වළඳන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ අමාසුව විඳින්නෙක් වෙනවා. අමාසුවේ අමතන්තේ භික්ඛවේ න පරිබුඤ්ජಂತಿ. කවුරු හරි කෙනෙක් අමෘතය වළඳන්නේ නැත්තම් පාවිච්චි කරන්නේ නැත්තම් න කායගත සති පරිබුඤ්ජಂತಿ. එයා කායගත සතිය නොවඩන කෙනෙක් වෙනවා. එහෙමනම් කායගත සතිය නොවඩනවා කියන්නේ අමෘතය නොවලඳන කෙනෙක්. කායගත සතිය වඩනවා කියන්නේ අමෘතය වළඳන කෙනෙක්. එතකොට මේ අමෘතය වැළඳුවේ කවුද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. එහෙමනම් ඒ අමෘතය කොතනින්ද සොයාගත්තේ?
අමෘතය සොයාගත්තේ කය හරහා ගිහින් කය තුලින් එතනදී තමයි අවබෝධ වුනේ. එතනදී තමයි අවබෝධ කරගත්තේ. අපි මුලින් කිව්වා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකීද හෙතෙම මා දකි. ධර්මයේ කොහෙද තියෙන්නේ? ධර්මයේ තියෙන්නේ ධර්මයේ තියෙන්නේ අප තුළමයි. සතිපට්ඨාන, සම්‍යක් ප්‍රදාන, ඍද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, දසපාරමිතා ධර්ම. මේ කොහොම තියෙන්නේ කොහෙද? අප තුළමයි. ඒ කියන්නේ අපේ මේ මනස තුළ. අපේ මනසට ඇතුල් වෙලා අපි මනස තුළ ජීවත් වුණොත් අන්නේ මනස හරහා ඒ ධර්මය අපට මතු කරගන්න පුළුවන්. එහෙනම් ධර්මය දකින්න ඕන නම් අපි කොහෙද යන්න ඕනේ? මනස. සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරිහත් ඵල මාර්ගය, විමුක්ති සෝය මනසේ තමයි තියෙන්නේ. මනස හරහා තමයි අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන්. වෙන කොහෙවත් නැහැ. අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතුව මේ මනස හරහා තමයි අපට අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් අපි ඒ බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවනම් ධර්මයේ සොයාගෙන යනවනම් අපට යන්න තියෙන එකම තැන තමයි මේ කය තුල මනස තුල. කය හරහා මනස හරහා ඒ ඔස්සේ ගිහින් අපට පුළුවන් යම්කිසි දවසක ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දැක ගන්න. අපේ බෝධිසත්වයන් වහන්සේ 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් තරම් දීර්ඝ අතීතයක් දිගු කලක් සසරේ පාරමිතා පිරුවා. මීට සාරාසංඛ්‍ය කල්පලක්ෂයකට එහා දීපංකර පාදමූලයේදී සුමේද තාපස වශයෙන් ඉන්න අවස්ථාවක අර මඩ වගුර මැද්දේ නිදාගෙන බුද්ධ ප්‍රමුඛ 4 ලක්ෂයක් රහතුන්ට ජීවිත පරිත්‍යාග කරලා බුදු බව පැතුවා. කොහොමද පැතුවේ? බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරි තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහබ්බය. මේ දීපංකර ලෝතුරා බුදුරජාණන් වහන්සේ වගේම මම දවසක මතු බුදු වෙනවා. අහං බුද්ධෝ මම බුදු වෙනවා. බුද්ධ කියනවා අවබෝධයට. චතුරාර්ය සත්‍ය අවබෝධයට කියනවා බුද්ධ කියලා. එතකොට ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මා අවබෝධ කරගෙන බුද්ධෝහං මම මේ උතුම් සත්‍ය අවබෝධ කරගෙන බෝධ ඉස්සාමි අනිත් අයටත් අවබෝධ කරවනවා. අහං මුත්තෝ මම මේ ජරා මරණ සහිත මේ ක්ලේශ වෘතයෙන් සංසාර වෘතයෙන් මම නිදහස් වෙලා මිදිලා දෙවියන් සහිත ලෝකයාද ඒ ජරා මරණ සහිත සංසාරයෙන් මුදවනවා. මුත්තෝහං මෝචිසාමි අහං මුත්තෝ මම නිදහස් වෙලා මිදිලා
මෝචයිස්සාමි අනිත් අයත් මුදවනවා. සංසාර රෝගා මහ බය මේ සංසාරේ රෝගයක් හරි බියජනකයි. සංසාරේ හරි බියජනකයි. එදා බෝධිසත්වයන් වහන්සේ දීපංකර පාදමූලයේදී මෙන්න මේ ආකාරයට ඒ උතුම් සම්බුද්ධත්වයේ පැතුවා. දීපංකර බුදුරජාණන් වහන්සේ එතරදී විවරණයක් දේශනා කරනවා. පස්සත ඉමං තාපසං ජටිලං උග්ගතාපන 4 ලක්ෂයක් රහතුන්ට දේශනා කරන මහණෙනි පස්සත බලන්න මේ බලන්න ඉමං තාපසං මේ තාපසතුමා බලන්න ජටිලං උග්ගතාපන ජටාදරෝ උග්‍ර තපස්සෙත් මේ තවුස්තුමා අපරිමේය ඊතෝ කප්පේ මේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්ුත් වූ තැන අයම් බුද්ධෝ භවිස්සති මම් වගේම බුදුරෙක් වෙනවා. මේ උතුමා මේ මහා ඍෂිවරය සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්ුත් වූ තැන අයම් බුද්ධෝ භවිස්සති මාසේම බුදුරෙක් බවට පත් වෙනවා. උද්ධාංකුරේ එදා ඉඳලා සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඒ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වීම සඳහා පෙරුම්දම් පිරුවා. මේ අර කුරුණෑගල බුදු පිළිම වහන්සේ නමක් නෙළුවා නේද පහුගිය කාලේ ස්වාමීන් වහන්සේ නමක් එකතු වෙලා කට්ටිය එකතු වෙලා ඇත්තටම ඉස්සරලා එතන තිබුණේ ගල් පර්වතය. ඒක දාලා තියෙනවා එතන ඒ පින්තූර වල පන්සල ළඟ විශාල ගල් පර්වතය. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අර ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදු පිළිම වහන්සේලා කඩපු වෙලාවේ සංවේගය ඇති වෙලා දහම් පාසලේ හිටපු ළමයි ඒ වෙලාවේ මං හිතන්නේ රුපියල් 350ක් කොහෙද එකතු කරලා දීලා තියෙනවා බුදු පිළිමයක් හදන්න. පොඩිවට පටන් ගත්තා. මහා කළු ගල් පර්වතයක් එක්ක යෙදුණා. ඒ පර්වතයේ තිබුණු අර පතුරු දිරාපු පිටපැත්තේ තියෙන දිරාපු පතුරු ගලවලා අයින් කෙරුවා. ඔයත් දැකලා දකින්න පුළුවන් එහි ගියොත් එහෙම කරලා හොඳ වටිනා ගල බොල් නැති සිදුරු නැති වටිනා ගල ඒ පර්වතයෙන් මතු කරගෙන අනුපිළිවෙලින් ගෞතම බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරගෙන ගියා. ඒ වගේම බුදු පිළිරුවකට අවශ්‍ය කරන සියලුම අංග මතු කරගත්තා. බුදු කෙනෙකුට අවශ්‍ය කරන බුදු පිළිරුවකට අවශ්‍ය කරන අංග ආරක්ෂා කරගත්තා, මතු කරගත්තා. අද දිනෝ දහසක් දෙන ධන ඔබන මල් පහම් පුදන බොහෝ දිනාට සුගති මග නිවන් මග දහම් මග යහ මග පාදා ගන්න පුළුවන් සම්බුදුරුවක් එතන අද දිස් වෙලා. එදා පර්වතය මම පොළොන්නරුවේ බැඳිවැව කියන ප්‍රදේශයේ තියෙනවා මේ කැටයම් කපන තැන ලියවන පට්ටලයක් තියෙනවා. එතන මම දවසක් ගියා බලන්න. විවිධ රූප තියෙන සත්තුන්ගේ ඒවා, දෙවියන්ගේ ඒවා, යක්කුන්ගේ ඒවා, මිනිස්යන්ගේ ඒවා. ඒ අතරේ බුද්ධ රූපක් තියෙනවා. කියන්නේ බුදු පිළිම වහන්සේලා බුදු පිළිරු නෙලලා තියෙනවා. දෙවන්ත ගස් මාර ගස් වගේ දෙවන්ත ගස්ගෙන අඩි 6ක් 7ක් උස පිළිම වහන්සේලා ඉන්දි පිළිම හිටි පිළිම ආදී පිළිම වහන්සේලා
අර දැවැන්ත ගස් වලින් එළියට අරගෙන මාර ගහක් මාර කොටයක් ගෙන එක්කෙනෙක් අරමුණු කරනවා මම මේකෙන් හිටි පිළිමයක් ඉඳි පිළිමයක් සැතපෙන පිළිමයක් බුදුරුවක් නිර්මාණය කරන. එහෙම තෝරාගෙන අර මාර ගහේ මාර කොටේ තියෙන අනවශ්‍යව පොතු එලේ ඒව කොහොම රැහැලා දාන අයින් කර. අයින් කරලා හොඳ ටික මතු කරගන්න. අරටුව මතු කරගෙන ඒකෙනු බුදු පිළිරුවකට අනවශ්‍ය දේවල් තියෙන ඒවා කෙමෙන් ක්‍රමානුකූලව අයින් කර. බුදු පිළිරුවකට අවශ්‍ය කරන අංග ඒක තුලින් මතු කර ගන්නවා රැක ගන්න. මතු කරගෙන ආරක්ෂා කරගන්න. කලක් යනකොට ඒ තුල එය නිරතුරුව යෙදෙනකොට සමහරට මාසයක් අවුරුද්දක් හමාරක් යනකොට පාරේ විසි කරලා තිබුණු මාරා කොටයක් කරුවල කොටයක් නිකන් ගහ සමහර විට හැබැයි අවසාන වෙනකොට ලක්ෂ ගාණක් වටිනා සම්බුදු රුවක් ඒ තුලින් මතුවලා දිස්වෙලා. මම ඉන්දියාවේ ගියපු අවස්ථාවක ওই කැටයන් කපන තැනකට ගියා. එතන අඩි 1මාරක් විතර උස සුදු හඳු හිටි පිළිමයක්. ඔය මාලිගාවල බුදු පිළිම වහන්සේ වගේ සුදු හඳුන් ලීයෙන් හදපු හිටි පිළිමයක් තිබුණා. මම ඇහුවා ඒක කීයද කියලා. ඒ කාලේ දැන් අවුරුදු 20කට 25කට විතර ඉස්සර 40000ක් තිබුණා. ඉන්දියන් මුදලේ 40000. සාමාන්‍යයෙන් ඉන්දියාවේ අඩි 1මාරක් විතර දිග මේ අඟල් 6ක් විතර 4-5ක් විතර විස්කම්බේ තියෙන සුදු හඳුන් ලී කෑල්ලක් බොහෝම අඩු ගානකට ගන්න පුළුවන්. ඒක මොකද සුදු හඳුන් ඉන්දියාවේ ගොඩාක් තියෙනවා. ඒ කාලේ ඉන්දියන් මුදල රුපියල් 40000ක් කියන්නේ අපේ මුදල විශාල මුදලක්. මම හිතන්නේ 3 ගුණයක්ද කොයිද ඒ කාලේ අපේ මුදල් වැඩි. අච්චර අර හඳුන් කියන්නේ සුදු හඳුන් ලී කෑල්ල ඒ තරම් මිලක් උනේ වටිනාකමක් ලැබුණේ. ලීයේ තියෙන වටිනාකම නෙමෙයි. ඒ ශිල්පියාගේ තියෙන දක්ෂතාවය නිසා ඒ දක්ෂතාවය හරහා අර සඳුන් අරටුවෙන් මතු කරගත්ත සම්මා සම්බුදුරුව නිසයි ඒ වටිනාකම ලැබුණේ. එහෙමනම් එදා දීපංකර පාදමූලයේදී 4 ලක්ෂයක් රහතන් වහන්සේට දිවි පුදා මඩ වගුරේ නිදාගෙන මේ බුදුරජාණන් වහන්සේ වගේම මමත් මතු දවසක බුදු වේවා මට බුදු බව ලැබේවා කියලා හිතින් හිතාගෙන පැතුම් පතාගෙන ඒ ගමන ආවා. දෝනි පුතේ ඒ බුදුරජාණන් වහන්සේ ඒ පතාගෙන ආපු දැක ගන්න පතාගෙන ආපු ඒ බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයන් වහන්සේට මුණ ගැහුණද පුතේ දෝනි මන් දෝනිගෙන් ඇවිත් දෝනි බොහොම ඕනෑකම මේක අහගෙන ඉන්න නිසා අනිත් අයත් එහෙම තමයි හම්බ වුණාද දීපංකර පාදමූලයේදී අර මඩ වගුර මැද්දේ නිදාගෙන මමත් මතු බුදු වේවා කියලා පැතුවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ පතාපු අරමුණු කරපු බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණද? මුණ ගැහුණා. සිද්ධාර්ථ තාපසතුමා. සිද්ධාර්ථ තාපසතුමා බෝධි මූලේ
වාඩි වුණා. චතුරංග සමන්වාගත වීර්ය අධිෂ්ඨානේ බුද්ධත්වයට පත් නොවි මේ පරියන්කය ලෙහන්නේ නැහැ. මේ ශරීරයේ ලේ මස් වේලී යතොත් යාවේ. ඇටනහර ඉතිරි වෙතොත් ඉතිරි වේවි. යමකට පැමිණිය යුතුයද ඒට නොපැමිණ නැත්තම් කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් නොවි මෙතනින් නැගිටින්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරලා වාඩි වුණා. එදා හවස් කාලේ ඉර බහින්න මත්තෙන් සපරිවාර මාර පරාජය කරලා උන්වහන්සේ දිනු කරගත්තේ ධ්‍යාන අභිඥා උපදවාගෙන අනුපිළිවෙලින් පටිච්ච සමුප්පාද ධර්මයට ප්‍රවිෂ්ඨ වෙලා පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙහි කරලා අලුයම් කාලයේදී දසදහසක් ලෝක ධාතු කම්පා කරන සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. කවුද බුදුනේ? හිත බුදු වුණා. බුදු හිතක් බවට මේ තරම් දිගු කලක් බුදුන් හොයාගෙන ආපු ගමනේ බුදුරජාණන් වහන්සේ හමු වුණා. කොහෙදීද? හිතට. හදවතේ ගෞතම බුදුරජාණන්සේ පහළ වුණා. ඒ පිවිතුරු හදවත. එහෙනම් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ තුල යම් ගුණ ඥාන ධර්මස්කන්ධයක් තිබුණා නම් ඒ සියල්ලම ඒ බුදු හිතේ තමයි තිබුණේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? බුදුන් දකින්න ඕනේ අපි අපේ මනස තුල ජීවත් වෙන්න ඕනේ. මනසත් එක්ක ජීවත් වෙන්න. මනසේ තියෙන අනවශ්‍ය දේවල් ගහේ අනවශ්‍ය පොතු මේ දෙලය දිරකඩ බෙන බහැපුට ඒ වගේ දේවල් අයින් කරලා දාන්න. හොඳ ටික මතු කර ගන්න ඕනේ. හොඳ ටික මතු කරගෙන බුදු කෙනෙකුගේ බුදු පිළිරුවකට අනවශ්‍ය ටික ක්‍රමානුකූලව ඉවසීමේ බුද්ධිමත්ව සංයමයකින් කෙමෙන් අනවශ්‍ය ටික අයින් කරන්න ඕන. ඒ අතර අවශ්‍ය ටික පනමින් රැක ගන්න ඕන. අනවශ්‍ය ටික බැහැර වෙනවත් අවශ්‍ය ටික අඩුවක් නැතුව සම්පූර්ණ වෙනවත් මතු වෙනවත් සමගම සම්මා සම්බුදුරුව දකින්න ලැබෙනවා. දැන් මම ඇයි එහෙම කිව්වේ? අපේ මනසේ තියෙන පොතු දිරකඩ නේද? අනවශ්‍ය දේවල් බොල් වෙච්ච දැන් අපේ මනසේ තියෙන ඒවා අපි අයින් කර ගන්නවා. ප්‍රමාණිකෝලව අයින් කර ගන්නවා. අපේ මනසේ තියෙන හොඳ සාර ධර්ම, ගුණ ධර්ම කියන්නේ අපේ මනසේ තියෙනවා හිත ගත්තාම අපේ හිතේ තියෙනවා දැන් සාමාන්‍ය හිත ස්වභාවයෙන් බුදුරජාණන් පෙන්නනවා පබස්සර මිදම් වික්කවේ චිත්ත මහණෙනි ස්වභාවයෙන් හිත හරි ප්‍රභාස්වර තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට මහණෙනි ප්‍රභාස්වර වූ හිත ආගන්තුකව එන උපක්ලේශ ධර්ම නිසා කියන්නේ රාගාදී උපක්ලේශ ධර්ම නිසා අකුසල ධර්ම නිසා කිලිටන් ඒ පිවිතුරු හිත කිලුටු බවට දැන් මේ කතාව හරහා බැලුවහම යම්කිසි දෙයක් අපිට පේනව නේද? හිත ප්‍රභාස්වරයි පිරිසිදුයි.
හැබැයි මේ පිවිතුරු හිත කිලුටු වෙනවා නම් යම් මොහොතක ඒ කිලුටු වෙන්නේ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිත. ආගන්තුකෝ හිතට එන හිතේ තියෙනවා නෙවෙයි. හිතට ආගන්තුකව එන අපේ ගෙදරින් අය නෙවෙයි. අපේ ගෙදරට ආගන්තුකව එන අය නිසා. උදාහරණයක් කියන්න හිතුණා කට්ටිය කලබල වෙයි කියලා ඒක. හොඳට තිබුණු සාමකාමී පවුල. හොඳට සාමකාමීව හිටියා අම්මා තාත්තා දුව පුතා දරුවෝ කොහොම හිටියා. අනේ මේ කොල්ලා අපේ කොල්ලා හිතුවක්කාර කොමට ගෙනාවා කෙල්ලා. පිටස්තරි කෙල්ලක් ගෙනාවා. ඒ කෙල්ල ගෙනාවු දවස් ඉඳලා අර ගෙදර තිබුණු සතුට සමගිය සමාදානය ඔක්කොම නැති වෙලා ගියා. මම කිව්වේ අන්න ඒ වගේ තමයි උප්පත්තියෙන් ස්වභාවයෙන් අපේ හිත හරි පිරිසිදුයි. හැබැයි ආගන්තුකව අපේ හිතට වරින් වර එකතු වෙන ඇතුල් වෙන ඒ උපක්ලේශ ධර්ම නිසා අර පිවිතුරු හදවත කැඩිලා බිඳිලා විසිරිලා නැති වෙලා දුර්වල වෙලා යනවා. ඒ වගේම තමයි සිද්ධාර්ථ ගෞතම තාපසතුමා බෝධි මූලයේ වාඩි වෙනකොට නොතිබුණු එහෙත් බෝධි මූලයේදී වාඩි වෙලා ඇස් දෙක පියාගෙන නැවත බෝධි මූලයේදී ඒ පස් පැහැදිස්සන නේත්‍ර යුග්මය විවෘත කරනකොට සම්මා සම්බුදුරේ බවට පත් වෙලා. හැබැයි ඉඳ ගන්න වෙලාවේ ඇස් දෙක පියා ගන්න වෙලාවේ බෝධි මූලයේදී වාඩි වෙලා බුදුරෙක් එතන හිටියේ නැහැ. හැබැයි රාත්‍රියක් එළි වෙනකොට ලොවක් නිවාසන සනසාලන්න සම්මා සම්බුදු කෙනෙක් බෝධි මූලයේදී පහළ වෙනවා. කොහොමද හිත තුලමයි. ඒ හිත තුලමයි. හිතේ බුදු කෙනෙක් පහළ වුණා. ඒ කියන්නේ සම්බඤ්ඤුත ඥානය සර්වඥතා ඥානය ප්‍රමුඛ කොට ගත්ත අනන්ත ඥාන ධාතු මනසේ මතුව. ඒවා ඊට ඉස්සර තිබුණේවා නෙමෙයි. ඊට ඉස්සර ඒවා තිබුණාද? 20 සංඛ්‍ය කල්පලක්ෂය නේද? පාරමී පුරාගෙන ආව අපි දැන් අහලා තියෙනවානේ. ඒතකොට ඒ මෙච්චර ආපු ගමන අඩු වශයෙන් සිද්ධාර්ථ ගෞතම වශයෙන් උත්පත්ති ලැබාපු වෙලාව ලුම්බිනි ශාලවන උද්‍යානය. එතකොට තිබුණෙත් නැහැ. අභිනිෂ්ක්‍රමණය කරන වෙලාවේ තිබුණෙත් නැහැ. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා පිරුවා. ඒ කාලේ තිබුණෙත් නැහැ. අවසානයේ සුජාතා දුන්න කිරිපිඩු වළඳලා හවස් වරුවේ බෝධීන් වහන්සේ ළඟට වැඩලා බෝධි මූලයේ වාඩි වෙනකොට ඒ බුදුන් හිටියෙත් නැහැ. රාත්‍රිය ගත වෙලා අලුයන් කාලේ උදා වෙනකොට බෝධි මූලයේදී ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් පහළ වෙනවා. ඒ කියන්නේ මෙතෙක් නොහිටපු කෙනෙක් මුණ ගැහුණා, හමු වුණා, පහළ වුණා. කොහෙද? හදවතේ. හදවත පවිත්‍ර වුණා, පිවිතුරු වුණා. ඒ පිවිතුරු හදවතේ සර්වඥතා ඥානෙ පහළ වුණා. මම මේ ටික කිව්වේ එතකොට එහෙමනම් අපිට මෙතන හිතන්න දෙයක් තියෙනවා. අපේ හිත කිලුටු වෙන්නේ පරම පවිත්‍ර වෙන්නේ හිත නිසාම නෙවෙයි. හිතත් එක හේතුවක් තමයි. නමුත් හිතම නෙමෙයි ඒ හිතට ආගන්තුකව බැහැරින්
එකතු වෙන ඒ අය නිසා තමයි එක්කෝ කිලිට වෙනවා නැත්තම් පවිත්‍ර වෙනවා පිරිසිදු වෙනවා. අහස හොඳයිද නරකයිද? අහස හොඳයිද නරකයිද? හොඳයි. වෙලාවකට හොඳයි, වෙලාවකට නම් භයංකරයි. අපේ හිත හොඳයිද නරකයිද? වෙලාවකට හොඳයි, වෙලාවකට නරකයි. එහෙම වෙන්න හේතුව මොකක්ද? හිතේ දෝෂයයි. නෑ. බාහිරින් අහසට එකතු වෙන සුලි කුණාටු ඒ වගේම වැහිවලා හෙන හඬ මෙන්න මේ වගේ දේවල් නිසා තමයි අහස නපුරු බවට පත් වෙන්නේ. ඒ වගේ තමයි අපේ මනසට වරින් වර එකතු වෙන නරක නපුරු සිතිවිලි නිසා තමයි අපිව කිලුටු බවට, අපවිත්‍ර බවට, අපිරිසිදු බවට පත් වෙන්නේ. එහෙමනම් වතුර හොඳයිද නරකයිද? වතුරත් එහෙම තමයි. හොඳ දෙයක් එකතු වුණොත් මීපැණි, සීනි නේද? වැල්මි, දොඩම් යුස, උප්දඬු යුස ඒවා එකතු කරලා ගත්තොත් වතුර මිහිරි. හැබැයි වෙනුවෙන් ලුණු නේද? ඒ වගේ දෙයක් අපිට සීනි දැම්මොත් සීනි රස වෙනවා. ලුණු දැම්මොත් ලුණු රස වෙනවා. දීලා නැද්ද කාටවත් තේ එකක් මේ ලුණු එහෙම දාලා? ගෙදරට ආවහම කාට හරි අමතක වීමෙන් හරි වැරදීමෙන් හරි ලුණු දාලා දුන්නොත් තේ එක බොන්න තේකේ දෝෂෙද නැහැ. වතුරත් හොඳයි, තේ කහටත් හොඳයි. දෝෂේ උනේ නොදන්නාකමට සීනි බෝතලේ ළඟ තිබුණා ලුණු කුඩු එක. මේක දාලා දිය කරලා දුන්නා. අන්න ඒ වගේ තමයි අපේ මනස පිවිතුරුයි හොඳයි. හැබැයි ඒ මනසේ ඇති වෙන ධර්මතා අනුව ලෝභ දෝෂ දැන් තියෙන්නේ. මනසේ ඇති වෙන සිතිවිලි කොටසක් තියෙනවා. දැන් අපි ගත්තොත් පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රත, ජීවිතේන්ද්‍රී, මානසිකාර කියලා හතක් තියෙනවා. ඒවට කියනවා සබ්බචිත්ත, සාධාරණ චෛතසික කියලා. සිතිවිලි. විතක්ක, විචාර, අදිමොක්ක, ඒ වගේම විරිය, පීති, ඡන්ද කියලා හයක් තියෙනවා. ඒවට කියනවා ප්‍රකීර්ණක චෛතසික. මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච, ලෝභ, ditthිමාන, දෝසා, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා කියලා අකුසල රාශියක් තියෙනවා 14. සද්ධා, සති, හිරියොත්ප්ප, අලෝභ, දෝෂ, తත්‍ර මජ්ජත්තතා, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදිතා, චිත්ත මුදිතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා කියලා සෝබන සාධාරණ 19ක් තියෙනවා. තව තියෙනවා 6ක් සෝබන අසාධාරණ කියලා. ඒ කියන්නේ ඒවා හැම කුසල් සිතකම යෙදෙන්නේ නැහැ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව විරති 3. කරුණා, මුදිතා, අපමඤ්ඤ 2. පඤ්ඤා, ප්‍රඥා චෛතසිකේ 6. මෙන්න මේවට කියනවා සෝබන අසාධාරණ චෛතසික. සෝබන සිත් තියෙන අතර 25.
ඔක්කොම එකතු වුණා. මෙන්න මේ සෝබන චෛතසික අපේ හිතේ ඇති වෙනකොට හිත පවිත්‍ර වෙනවා, පිවිතුරු වෙනවා, අගය වටිනාකම වැඩි වෙනවා. යම් කිසි වෙලාවක ඒවා නැතුව ගියොත් අපේ හිතේ ඇති වුණොත් මෝහ, අහිරික, අනොත්ප්ප, උද්ධච්ච, ලෝභ, ditthිමාන, දෝසයිසම කියන අකුසල චෛතසික යම් වෙලාවක හිතට මතු වුණොත්, හිතේ ඇති වුණොත් යම් අවස්ථාවක අන්න ඒ වෙලාවට හිත කිලුට වෙනවා, අපවිත්‍ර වෙනවා. එහෙනම් මේ දෝෂය තියෙන්නේ හිතේ නෙමෙයි. හිතට එන අර ආගන්තුකව එන චෛතසික සිටිවිලි ධර්ම නිසා. දැන් අපි හිතමු සෝවාන් වෙනවා කෙනෙක්. සෝවාන් වෙනකොට දිට්ඨිය සම්පූර්ණයෙන් නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා. දිට්ඨිය නැති වෙනවා. ඒ වගේම ඒ දිට්ඨියත් එක්ක තියෙන අපායගාමි යම් අකුසල ධර්ම තියෙනවනම් ඒ කොහොම ටික අතුරුදහන්. සකෘදාගාමි වෙනකොට කාම ලෝකේ උත්පත්ති ලබන්න තියෙන අවස්ථා අඩු වෙලා එකවරක් පමණ කාම ලෝකෙට එන්න තරම් මනසේ තියෙන අර ක්ලේශ ධර්ම අඩු වෙලා යනවා. අනාගාමි වෙනකොට නැවත කාම ලෝකෙට එන්න තියෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම ප්‍රතිසන්දි වශයෙන් එන්න තියෙන ස්වභාවය නැති වෙලා යනවා. අරිහත්වයට පත් වෙනකොට සංසාරේ උපදින්න හේතු වෙන ඒ ක්ලේශ ධර්මන්ට අකුසල චෛතසික ධර්ම සම්පූර්ණයෙන් නැති වෙනවා. අන්න එතකොට හිත බබලලා මොනවද අර කුසල ධර්මයන් නිසා, කුසල චෛතසික නිසා. බුදු හිතේ කරුණාව අප්‍රමාණයි. මහා කරුණා, මහා මෛත්‍රී, මහා ප්‍රඥා විදුලමින් තිබුණා, බැබලමින් තිබුණා. එතකොට මම මේ කිව්වේ අපේ හිතේ යම් දුර්වලතාවයක් තියෙනවා, කිලුටක් තියෙනවා. ඒවට හේතු වෙලා තියෙන හිතේ දුර්වලකම නෙමෙයි, හිතට එන යන සිතිවිලි වල තියෙන ස්වභාවය. එහෙනම් අපි හිත පිරිසිදුව තියාගන්න ඕනේ නම්, හිත ආරක්ෂා කරගන්න ඕනේ නම්, හිත දියුණු කරගන්න ඕනේ නම්, එවතන් තව විදිහකින් කියනවා නම් අපේ හිත තුළ ඒ සෝවාන් ආදී ආර්යයන් වහන්සේ නම, අපේ හිත තුලින් රහතන් වහන්සේ නම, පසේ බුදුරේ අපේ හිත හරහා දවසක සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනවා දකින්න අපි කැමති නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපේ හදවතෙන් සෝවාන් කෙනෙක්, සකෘදාගාමි කෙනෙක්, අනාගාමි කෙනෙක්, රහතන් වහන්සේ නමක්, පසේ බුදුරේ, සම්මා සම්බුදුරේ අපේ හදවතෙන් අපි දැක ගන්න නම්, හමු වෙන්න නම්, මුණ ගැහෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? හිතේ තියෙන නරක දේවල් අයින් කරන්න ඕනේ. හිතේ තියෙන කියන්නේ හිතට එන ආගන්තුක වෙන්නේ. හිතේ තියෙන වඩනේ ආගන්තුකව දැන් හිතේ තියෙනවා නම් ඒවා බුදු උනක් තියෙන්න බෑ නේද? දැන් බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ එහෙම අකුසල ධර්ම නැහැ නේද? රහතන් වහන්සේලාගේ අකුසල ධර්ම නැහැ. ඒ කියන්නේ එතකොට ඒවා බැහැර තිබුණු දේවල්, ආගන්තුක දේවල්. හිතේ සදාහටම හැමදාම තියෙනවනේ තියෙන. හිතේ හැමදාම තියෙනවා තියෙනවා. ඔය සබ්බචිත්ත සාධාරණ. අනේ චෛතසික ඒ හතක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ චෛතසික හිතක් කියලා දෙයක් තියෙනවනම් ඒ චෛතසික ධර්ම හත අනිවාර්යයෙන්ම තියෙනවා. ඒවා බුදු වුණත්,
මේ රහත් උනා එවන් නැති වෙන්නේ නැහැ. හැබැයි හිතේ බුදු වෙනකොට රහත් වෙනකොට පසේ බුදු වෙනකොට සිහිනෙන්වත් උපදින්නේ නැති ඇති වෙන්නේ නැති අකුසල චෛතසික ධර්ම තියෙනවා. අන්නේ අකුසල චෛතසික ධර්ම වරින් වර හිතට මතුවෙන නිසා තමයි ඇති වෙන නිසා තමයි අපට අපිව ඔය කිලුට වෙන්නේ අපවිත්‍ර වෙන්නේ අපිව නරක වෙන්නේ නපුරු වෙන්නේ දුර්වල වෙන්නේ ඒ වගේම අපායට විපතට දුකට දුගතියට පත් වෙන්නේ මෙන්න මේ බැහැරින් ආගන්තුකව අපේ හිතට එන අර උපක්ලේශ ධර්ම නැත්තම් අකුසල චෛතසික ධර්ම නිසා යම් විදියකින් ඒ අකුසල ධර්ම අකුසල චෛතසික ධර්ම අපි අපේ හිතට එන්න නොදී අපි හිත ආරක්ෂා කරගත්තොත් අපේ එහෙම අපි ආරක්ෂා කරගන්න. අකුසල සිතිවිලි හිතට එන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් මොකක් වෙයි? අපේ මනස පවිත්‍ර වෙනවා, පිවිතුරු වෙනවා. අපේ මනසේ කුසල චෛතසික පිරිවරා ගන්න. නරක අය අයින් වෙනකොට හොඳ අය කිට්ටු වෙනවා. හොඳ අය ඇසුරට එනවා. බලන්නකො නරක සිතිවිලි හිතට ආවන් පස්සේ හොඳ සිතිවිලි ඔක්කොම නැති වෙලා යනවා. සමහර කිය මට හිතා ගන්නත් අමාරුයි ඒ කරපු කතාව. කොච්චර හොඳට කෙනෙක් හිටපු කෙනෙක් බලන්නකො සම්පූර්ණ වෙනස් වුණා. ඇත්තටම ඒ වෙනස උනේ සිතට ආපු සිතුවිලි නිසා. අපි කොච්චර ජීවිතේ පසුතැවිලා කනගාටු වෙලා තියෙනවා. සමාවරන් තියෙනවා. අනේ අම්මේ අනේ තාත්තේ අනේ අක්කේ අයියේ නංගි මල්ලි අනේ මට සමා වෙන්න මට වැරදුනා. මට ඒ වෙලාවේ මගේ හිත නරක් වුණා. මං ආයේ කවදාකවත් එහෙම කරන්නේ නැහැ. මං වැඳලා කියන්න මට සමාව දෙන්න. ඇයි? අර තිබුණු මුලි එදා ඒ වචන කතා කරන වෙලාවේ ඒ තිබුණු නරක සිතුවිලි දැන් නැහැ. දැන් ඒ හිත පිවිතුරුයි. අන්න සති සමාධි ඥාන ගුණ හිතේ මතුවෙනකොට තමන්ගේ අඩුපහඩු වැරදි තේරෙනවා. අර සති සමාධි ඥාන ගුණ හදවතෙන් දුරු වුණාම තමයි අර නරක නපුරු ඒ සිටිවිලි හදවතට එන්නේ. එහෙමනම් දැන් අපි අද මේ පටන් ගත්ත කාර්ය මේ කටයුත්ත තුල මේ දින කීපයක් දින 5ක් අපි මේ කාලය තුල කොහොමද ඉන්නෝල් නරක සිතිවිලි ගැන හොඳ අවබෝධයෙන් කොයියම්ම වෙලාවකවත් නරක සිතිවිල්ලකට අපේ හිතේ හැසිරෙන්න ඉඩ හසර දෙන්න හොඳ නැහැ. හොඳ සිතිවිලි නිතරම ඇසුරු කරන්න ඕන. කොතනදීද? යනකොට, එනකොට, කනකොට, බොනකොට, නිදා ගන්නකොට අවදීන් ඉන්න තාක්කල් හැම තැනම නරක සිතිවිලි අයින් කරලා හොඳ සිතිවිලිම රැඳවල් දෙකේම ඇසුරු කරන්න ඕන. දැන් නරක සිතිවිලි හොඳ සිතිවිලි කියලා කොහොමද අපි දැනගන්නේ? මේ කියන්නේ දැන් ඒවා එනකොට කොහොමද හොයාගන්නේ? නරක සිතිවිලි අපේ හිතට එනකොට කොහොමද අපි දැනගන්නේ? දැනගන්න බැහැ කොහොමද? මොකක්ද අපි කරන්න ඕනේ? පොලිසියට කියනවා. හිතේ ආරක්ෂාවට කවුරු හරි පත් කරන්න වෙනවා. හිතේ ආරක්ෂාවට කවුරු හරි යොදවන්න වෙනවා.
නරක අය ආවොත් හිතට ගන්න එපා. දොරටු පාලේ කොම දොරටු පාලේ නේ රජමාලිගාවල ඉන්නේ මේ දොරටු පාලේ. එයා එතන තියලා ඉන්නේ ඇයි? ඔව් නරක අය ඇතුළට ගන්නෙ නැහැ. හොඳ අය විතරයි ඇතුළට ගන්න. දැන් අපිටත් සිද්ධ වෙනවා අපේ සිතේ නැත්නම් මනෝද්වාරයේ කියන්නේ මනසේ ඒ ద్వාරේ හොඳ හයියත් ඇති අකුසල සිතිවිලි වලට හදිසියවත් ආවොත් දුර්වල කෙනෙක් එහෙම ආරක්ෂාවට තිබ්බොත් එයා පෙරලගෙන එයා නැති කරගෙන ඇතුල් වෙන්න පුළුවන්. කම්මැලි නිතරම බුදියාගෙන ඉන්න නේද? හයියත්යක් නැති කෙනෙක් හිතේ ආරක්ෂාවට තිබ්බොත් අකුසල සිතිවිලි එන්න පුළුවන්. එහෙමනම් සිත ආරක්ෂා කරගන්න රැඳවල් දෙකේම දොරටුවේ හොඳට සිත ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් කවුරු හරි අපි හොයා ගන්න ඕනේ. කොහෙන්ද හොයාගන්නේ? අපේ සිතෙන්ම හොයා ගන්න. අපේ සිතේ ඉන්නවා බලකාය. ඒ බලකාය තමයි කුසල චෛතසික කියලා අපි කියන්නේ. හිතේ ඉන්න බලකාය. සද්ධා සති විරියොත්ප්ප නේද? ඊළඟට අලෝභ දෝෂ తත්‍ර මජ්ජත්තත කාය පසදී ඒ වගේ හිතේ ඉන්න බලකාය. අන්නේ බලකාය අතරින් මේ හිත නැමැති මේ ద్వාරේ නතර කරන්න සුදුසුම කෙනා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සති සිහිය සතිය සතින් වික්කවේ සම්බත්තිකං වදාමි මහණෙනි හැම තැනම සතිමත් වෙන්න අවදියෙන් ඉන්න සී කල්පනාවෙන් ඉන්න යම්කිසි කෙනෙක් හැම තැනම සතිමත්ව අවදියෙන් ඉන්නවා නම් සී කල්පනාවෙන් ඉන්නවා නම් අන්න ඒ හිත ආරක්ෂා වෙනවා. එතකොට දැන් සතිමත් වෙනවා කියන එකේ තේරුම තමයි අප්‍රමාදය. අප්පමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදම් අප්පමත්තානමිය නේද? ඒත් අහලා තියෙනවා. අප්‍රමාදය කියලා කියන්නේ සතිය. සතිය තියෙනවා නම් අප්‍රමාදී කෙනෙක් වෙනවා. ප්‍රමාදය කියලා කියන්නේ සතිය නැතිකම. සතිය නැති වුනහම කුසල් අකුසල් අපේ මනසට කුසල් වලට වඩා අකුසල් අපේ මනසට ඇතුල් වෙනවා. අන්න අපි අවදියෙන් ඉන්නවා නම් සතිමත්ව ඉන්නවා නම් සී කල්පනාවෙන් ඉන්නවා නම් හැම මොහොතකම යනකොට එනකොට කනකොට බොනකොට උදේ අවදි වෙච්ච තැන ඉඳලා රැ නිින්දට යනකම් සතිමත්ව ඉන්නවා නම් අපේ මනසට අර ඇතුල් වෙන්න පුළුවන් හදිසියවත් එන්න පුළුවන් ඒ තණ්හා දික්ටි මාන දෝසයිසා මච්චරි කුක්කුචාදි අකුසල සිටිවිලි අපේ හිතට ඇතුල් වෙන්නේ. එහෙනම් භාවනා කරනවා කියලා කවුරු හරි යමක් ලෝකේ කතා කරනවා නම් භාවනා කරනවා කියන එකේ තේරුම තමයි සතිමත් වීම. සතිමත් වීම. සිහියෙන් සෑම තැන සෑම අරමුණකම සතිමත් වී සිහි කල්පනා. අන්නේ සතිමත් පුජ්‍යලයා භාවනා කරන කෙනා. හැබැයි සිහිය නැත්තම් සතිමත් භාවයේ නැත්තම් ඇස් දෙක පියාගෙන පරියන්කයක් බැඳගෙන වාඩි වෙලා හිටියත් අර ඇත්තෝ ඇතුල් වෙන්න පුළුවන්. කවුද? කොයි ඇත්තද? අපේ හිත කෙලෙසන, කිලුට කරන, අපවිත්‍ර කරන ඒ අකුසල චෛතසික, අකුසල සිතුවිලි හිතට ඇතුල් වෙලා සම්පූර්ණ අපේ ගමන් මඟ ආවරණය කරන්න පුළුවන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා ආදී මේ ධර්ම. ඒ නිසා භාවනාව කියලා කියන්නේ සතිමත් බව. සිහි කල්පනා. ඒ සඳහා අපිට සිහිය පවත්වන්න අරමුණු තියෙනවා.
බුද්ධානුස්සති ධම්මානුස්සති බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිහිය පවත්වන. ධර්මයේ පිළිබඳව සිහිය පවත්වන. සංඝ රත්නයේ පිළිබඳව සිහිය පවත්වන. ඔය වගේ අනුස්සති භාවන. ඒ වගේම අසුභ භාවන ආදී ඒ සම 40 කර්මස්ථාන භාවනා අතරින් කවර හෝ කර්මස්ථානයක් අරගෙන අපිට සිහිය පවත්වන්න පුළුවන්. ඒක ඒ අවස්ථානුරූපීව අපිට පවත්වන්න පුළුවන්. අපි මහසෑයට රුවන්වැලිසෑය චෛත්‍යරාජයන් වහන්සේ ළඟට ගියාම අපිට එතනදී ඒ වන්දනමාන කරන අවස්ථාවල බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුදු ගුණ සිහි කරන්න පුළුවන්. බුද්ධානුස්සතිය. ධර්මයේ ගුණ සිහි කරන්න පුළුවන්. සංඝ රත්නයේ ගුණ සිහි කරන්න පුළුවන්. එතකොට මම මේ කිව්වේ අන්න ඒ විදිහට අපිට පුළුවන් අපේ සතිය, අපේ සිහිය අර තෝරගත්ත, බේරගත්ත බුදුරජාණන් වහන්සේ විසින් අපිට අනුදැන වදාළ ඒ කමඨහනක් තුළ, ඒ භාවනා නිමිත්තක් තුළ අපේ සතිය පවත්වන්න පුළුවන්. සිහිය පවත්වන්න පුළුවන්. අපි ආනාපාන සති කමඨහන තුළ අපේ සිහිය පවත්වන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙලෙස්වලින් පිළිච්ච කෙනෙක් මුලින්ම මෛත්‍රී භාවනාව ඇතුළට ඒ කියන්නේ මරණ අනුස්සතිය වෙන යම් භාවනාවක් කරනවට වඩා මෛත්‍රී භාවනාවේ ඒ කියන්නේ වටපිටාවේ තියෙන පුංචි අරියාදුකින් අයින් වෙලා ඇතුල් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙන මෛත්‍රී භාවනාව. ඒක හොඳ දෙයක්. මෛත්‍රිය කියන එක සම්පූර්ණ මෛත්‍රියෙන් කරන දැන් ද්වේෂය කියලා තියෙන චෛතසිකය. ද්වේෂය නැමැති චෛතසිකය යකෙක් වා. බුදුරජාණන් පෙන්වන්නේ යක්ෂයෙක් වා. තමනුත් විනාශ කරන, අනුනුත් විනාශ කරන යක්ෂයෙක් වා. මේ දිගට කියන්න බෑ. උපමා කතාවක් තියෙනවා. මේ සක්දේව රජුරුවන්ගේ පාණ්ඩු කම්බල සෛලාසනේ පුංචි යක් පැටියෙක් ඇවිදින් වාඩි වුණා. සක්දේව රජුරුව ගමනක්. සක්දේව රජතුමාගේ පරිවාර ජනතාව හිටපු අය අර යක් පැටියට දොස් පරුස් කියන්න ගත්තා. මේ යක් පැටිය එන්නේ විශාල ආසනින් එකක් බවට පත්. හොඳ වෙලාවට සක්දේව රජතුමා හදිසියෙන් ආවා. එනකොට විශාල යකෙක් ආසන. සක්දේව රජුරවන්ටත් වැඩි විශාල යකෙක්. ඒ වෙලාවේ තොරතුරු ඇහුවාම කිව්වා මේ පොඩිවට ආපු යක් පැටියෙක් අපි බැනපු හින්දා මෙයා ලොකු වුණා කියලා. ඊට පස්සේ සක්දේව රජතුමා කියනවා එහෙනම් මේ යකා දේශ දේශය අනුභව කරන යකෙක්. දේශය එයා තරහ ගන්නවන්න එයාට කේන්ති තියෙන විදිහට අපි වැඩ කරන්න යකා ලොකු වෙනවා. අපි එයාට ද්වේෂය ඇති නොවන විදිහට මෛත්‍රිය වැඩෙන විදිහට කෙරුවොත් යකා තුඩා කියලා ඔක්කොටම කතා කරලා ඔක්කොම ලැහැත් වෙලා මෛත්‍රී කරමු කියලා අර යක් පැටියට දැන් ලොකු විශාල යකෙක් යකාට මෛත්‍රී කරන්න ගත්තා. මෛත්‍රී කරගෙන යනකොට ක්‍රමයෙන් මේ යකා පුංචි වෙලා අන්තර්ධාන වෙලා ගියා. බුදුරජාණන් උපමා කතාවක් පෙන්වන්නේ කෙනෙකුට කේන්ති ගියාම ඒ කේන්ති අවුස්සන්න එයා තවත් කිපෙනවා. කෝපයට. කේන්තිය දුරු වෙන්න නම් මෛත්‍රිය පුරුදු කරන්න ඕන. මෛත්‍රිය පතුරවන්න ඕන. මෙත්තා චේතෝ විමුක්ති. මෛත්‍රිය නිසා හිත විමුක්තියටපත් වෙනවා. කාගෙන්ද? අර ක්‍රෝධේ නැමැති රාක්ෂයාගෙන්, ක්‍රෝධේ නැමැති යක්ෂයාගෙන් හිත නිදහස් වෙනවා. ක්‍රෝධය කියන්නේ යක්ෂේ රාක්ෂේ.
ජීවිතයක්, රටක්, සමාජයක්, ලෝකයක් විනාශ කරන්න පුළුවන් මේ ක්‍රෝධයට. දැන් අද වර්තමානයේ තියෙන ඔය මහා න්‍යෂ්ටික බෝම්බ අපිටම කවුරු හරි ඒවා තියෙන කෙනෙකුට කෝපය ඇති වුණා. ඒ බෝම්බයක් තියෙන කෙනෙකුට කෝපය ඇති වෙනවා. තරහ එනවා. ගහන්නම හිතෙන. ගැහුවා. එක්කෙනෙකුගේ කෝපය නිසා කෝටි ප්‍රකෝටි ගාණක් තමයි ලෝකේ ජනතාව විනාශ වෙන්න පුළුවන්. සත්‍ය විනාශ වෙන්න පුළුවන්. එක්කෙනෙකුගේ කෝපය නිසා. හැබැයි එක්කෙනෙකුගේ හිතේ ඇති වෙන මෛත්‍රිය නිසා බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ ඇති වුණු මේ මහා මෛත්‍රිය නිසා සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයකට අධික සත්ව ප්‍රමාණයක් සාන්තියට සැනසීමටපත් වුණා. නිවීමටපත් වුණා. ඒ නිසා මෛත්‍රිය බොහොම ශ්‍රේෂ්ඨ ධර්මයක්. සාරිපුත්ත රහතන් වහන්සේක ආත්මයක අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන වඩලා සංවට්ට විවට්ට මහා කල්ප 7ක් සුගතියේම සැරිසරුවා. එච්චර ආනිසංසයි. අවුරුදු 7ක් මෛත්‍රී හිත වඩලා. ඉතින් ඒ නිසා මෛත්‍රිය කමඨහන කර්මස්ථානයක් නිතර පුරුදු කරන්න ඕන දෙයක්. දැන් අපි සාමාන්‍යයෙන් තෝරගන්න කමඨහන් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු ආනාපාන සතිය කියලා. මූල කර්මස්ථානයේ හැටියට ආනාපාන සතිය තෝරගන්න. අමතරව අපිට නිකන් අපි සාමාන්‍යයෙන් ඉන්න අවස්ථාවල කන බොන අවස්ථාවල යන අවස්ථාවල කෙනෙක් එක්ක කතා කරන අවස්ථාවක අන්න ඒ වගේ වෙලාවක ආනාපාන සතිය නවත්තලා ඒක කරන්න බෑනේ අපිට ඒ වෙලාව. මෛත්‍රිය කරන්න. මෛත්‍රී සිතෙන් කතා කරන්න. මෛත්‍රී සිතෙන් ආහාර ගන්න. දැන් අපිට උදේ ආහාර පූජා කරුවා කට්ටිය. 10ක් කට්ටිය. අපි දැන් ආහාර ගන්න ඉස්සෙල් මෛත්‍රී හිත පතුරවනවා. මේ ආහාර මේ අපේ දෑතට සුරතට ලැබෙනකොට කී දෙනෙක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මේවා උයන්න පිහින්න, පිළියෙල කරන්න, ගොවිතැන් කරන්න, ඒ තැනට එනකොට මේ තැනට එනකොට ගොඩක් අය මේ කෑම වේල නිසා මහන්සියලා තියෙනවා. ඒ නිසා අපිට මේ ආහාර පාන ලබා දුන්න අයට මේවා පිළියෙල කරපු අයට ඒ ඔක්කොම අය සිහි කරලා ඒ අයට මෛත්‍රී හිත පතුරවන්න පුළුවන්. ආහාර අරගෙන ඉවර වෙන තුරුම මෛත්‍රී සිත වඩන්න පුළුවන්. වතුර ටිකක් දුන්නා. දැන් අපිට කවුරු හරි කතා කරුවා. කතා කරන වෙලාවේ මෛත්‍රී හිතෙන් කතා කරන්න පුළුවන්. දැන් මෙහෙම හිතමුකෝ අපි මේ පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපි දැන් දින කිහිපයක් එකට ජීවත් වෙන්න වෙනවා. කියන්නේ එකට වාසය කරන්න වෙනවා. එක තැනක එක නිවසක එක මණ්ඩලයක් හැටියට අපිට ඉන්න වෙනවා. ඒතර මේ ඉන්න කාලය තුල කෙනෙක් අදිෂ්ඨානයක් කරනවා. මානිසා මේ ඉන්න පිරිසේ කිසිම කෙනෙකුගේ හිත කිලුටු නොවේවා. නරක නොවේවා. මම කියන්නේ අපි හිතමු කෙනෙකුට අකුසලයක් වෙන විදිහේ පාපයක් වෙන විදිහේ එවැනි සිතවිල්ල කෙනෙකුට මේ අපේ පිරිසේ කෙනෙකුට ඇති වෙන්න නොදී මම ඒ අය ආරක්ෂා කරනවා. මම නිතරම සිහි කල්පනාවෙන් ඉඳගෙන කියන්නේ අනුන්ගේ හිත රැකගන්න මම උදව් වෙනවා. මේ ඉන්න අයගේ හිත අපිරිසිදු නොවේවා. මේ හැමෝගෙම හිත මේ කාලය තුල පිරිසිදුව පවතිවා. මගේ වචනයකින්වත් හිතක් කිලුට නොවේවා. මගේ හැසිරීමකින්වත් මේ කෙනෙකුගේ හිතකට බරක් කිලුටක් නොවේවා. මේ අය විදුරු වගේ පිරිසිදු සීලයක්, පිරිසිදු සමාධියක්, පිරිසිදු ප්‍රඥාවක්, පිරිසිදු ගුණයක්, ඥානයක් දියුණු කරගනිත්වා. මගේ උපකාරය මං ලබා දෙනවා. ඒකත් මෛත්‍රිය. අනුන්ගේ හිත රැකගන්න, අනුන්ගේ හිත පිරිසිදු කරගන්න මම උදව් කරනවා. මම පිළිට වෙනවා. මම ප්‍රමාද වුණා,
මගේ සිහි කල්පනාව වෙනස් වුණොත් අනුන්ට පව් පිරෙන්න පුළුවන්. අනුන්ගේ හිත නරක වෙන්න පුළුවන්. එහෙම කරන්න හොඳ නැහැ. අම්මා තාත්තා අතහැරලා දරුවෝ අතහැරලා නොඑක් දේවල් අතහැරලා මේ අලුත් අවුරුද්දේ ඇවිදින් හදවත පිරිසිදු කරගෙන බුදුන් සොයාගෙන යන ගමන, නිවන් පතාගෙන යන ගමනට මම බාධාවක් වෙන්නේ නැහැ. මේ මගෙත් එක්ක ඉන්න කාලය තුල යන තැන, කන තැන, බොන තැන, අපි වඳින පුදන තැන, මේ ඉන්න හැම තැනකම මම මේ අයගේ හිත රැක ගන්න උදව් කරනවා. තුන් හිතකින්වත් සිතවිල්ලකින්වත් එයාගේ හිතට බරක් නොවන විදියට, කිලුටක් නොවන විදියට මම මගේ කතාව, ඉරියව්, සීකල්පනාව මම පවත්නවා. මේ අයට යහපතක් වේවා. සීලයෙන් වැඩේවා, සමාධියෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා. ඒ සති සමාධි ඥාන ගුණ මේ අයගේ හදවත් තුල පෙරපස වැඩෙන, පිරෙන, මෝරණ සඳක් වාගේ දියුණු වේවා. අහෝ හැමෝම සුවපත් වේවා. යහපතක් මේ ආපු ගමන, මේ යන ගමන මේ ඇයට අමා මහ නිවන් පිණිසම යන ගමනක් වේවා. දැන් නිතරම සිහියෙන් ඉන්නවා, සිහි කල්පනාවෙන් ඉන්නවා, අනුන්ගේ හිතට බරක් නොවන විදියට, අනුන්ගේ සීලයට. දැන් නිකන් අපි හිතමු උදාහරණයකට ඔය අල්ලාප කතා කර ඉන්නවා. එහෙම වුණොත් මම සිහියෙන් තොරව නිකන් වැඩකට නැති අල්ලාප කතා කෙරුවොත් මම නිසා එයා පවුවා. නිසා මම මේ දින ගණන, මේ දවස් 5 නැත්නම් මේ දවස් 6 මං කාටවත් කවුරුවත් එක්ක අල්ලාප කතා කරන්නේ. කාගේවත් හිත නරක වෙන විදිහට මම වැඩ කරන්නේ. මම හොඳ සිහි කල්පනාවෙන් ඉඳගෙන ඒ අය ආපු මේ ගමන 100% සාර්ථක ගමනක් බවට පත් කරගන්න. මේ අමා මහ නිවන් පිණිස යන මේ ගමනේ නොසැලෙන පියවරක් බවට මේ පියවර පත් කරන්න මම අදිෂ්ඨාන සීලව අද පටන් මේ මොහොතේ පටන් මම ඒ අයගේ හිත රැක ගන්න උදව් කරනවා. පිරිසිදු කර ගන්න උදව් කරනවා. ඒක මෛත්‍රියක් නෙවෙයිද? දැන් අපි ඒ අයගේ හිත රකින්න සිහි කල්පනාවෙන් ඉන්නකොට, නිතරම මෛත්‍රී හිතෙන් ඒ අයට යහපතක් වේවා කියලා ඉන්නකොට අපේ හිතට මොකද වෙන්නේ? අපේ හිත නිකම්ම රැකෙනවා. අපේ හිත ඉබේම පිරිසිදු වෙනවා. ඒක මෛත්‍රිය. දැන් කාල වේලාව ගොඩක් ගියා නේද පුතේ? ඔව්. කාල වේලාව ගොඩක් ගියා. මම අද මේ අනුශාසනාව හරහා කියා දෙන්න උත්සාහ කළේ ඔබ අප මේ නිවන් සුව පතාගෙන යන බුදුන් දකින්න බලාපොරොත්තු වෙන බුදුන් දැක අනේ මගේ පුතේ ඔබ බුදුන් දැක නිවන් දකින්න ඕන ඉස්සර කියන්නේ කට්ටි නේ බුදුන් වැඩ ඉන්නේ හදවතේ ධර්මය හදවතේ ඇති කරගන්න නිතරම සිහි කල්පනාවෙන් ඉඳගෙන ධර්මය තමන් තුළ මතු කරගන්න සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන irdipaad ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බුද්ධංග ධර්ම මාර්ගාංග ධර්ම දසපාරමිතා ධර්ම මේවා තමන්ගේ හදවතේ මතු කරගන්න දියුණු කරගන්න අර මාරගහකින් කළුගල් පර්වතයකින් සම්බුදුරුවක් වැඩම කළා වගේ ලෝක සනසන ලෝක මවිත කරන බුදුවරයෙක් ලෝකෙට පහළ වුණා වගේ තමන්ගේම හදවතෙන් යම් දවසක යම් අවස්ථාවක ඒ රහතන් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු බව පතනවා නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම හදවතින්ම තමන්ට මුණ ගැහි. ඒ නිසා එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි. ධර්මයේ තියෙන්නේ බහැර නෙමෙයි. ධර්මයේ තියෙන්නේ අප තුලමයි. මේ අප තුල අපේ ජීවිතය තුල තමයි ධර්මයේ තියෙන්නේ. මෙතනින් එහා කොහෙවත් ධර්මය හොයන්න එපා. ත්‍රිපිටක ධර්මය, ඒ ත්‍රිපිටක ධර්මයේ තියෙන
සුවාසෝ දහසක් ඒ ධර්ම ඒ පරියාප්ති ධර්මය බුදුරජාණන් දේශනා කළේ මේ නාම රූප දෙක මේ පංචස්කන්ධය මුල් කරගෙන. ඒ නිසා හොඳ තියෙන්නේ නරක තියෙන්නේ පින් තියෙන්නේ පව් තියෙන්නේ තිරිසනෙක් යකෙක් ප්‍රේතෙක් අමනුෂ්‍යෙක් හැදෙන්නේ ඒ වගේම දෙවියෙක් බ්‍රහ්මෙක් උතුම් මිනිසෙක් ලෞතර බුදුරේ උපදින්නේ තමා තුළ. නිසා අර යකා තිරිසනා ප්‍රේතය අමනුෂ්‍යයා දුරු කරගෙන අර උතුම් මිනිසා දෙවියා බ්‍රහ්මයා බුදුරේ තමා තුළින්ම තමන්ගේ හදවතෙන්ම මේ ඇතුළාන්තයෙන්ම මතු කරගන්න අපි කල යුතු එකම දේ තමයි සති සම්පජන්නේ සිහි කල්පනාව දියුණු කිරීම. භාවනා කරනවා කියන එකේ තේරුම හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කිරීම. අපි කන තැන වෙන්න පුළුවන්, බොන තැන වෙන්න පුළුවන්, යන තැන වෙන්න පුළුවන්. සතර ඉරියව්වෙම සෑම කල්ලිම සති සම්පජන්නේ සිහිනුවණින් යුක්තව වාසය කරන්න පුළුවන් නම් අපට ලැබෙන, පේන, ඇහෙන, දැනෙන, අපි රස විඳින, ස්පර්ශ කරන, අරමුණු කරන සෑම අරමුණක්ම ධර්ම බවට පත් කරගන්න පුළුවන්. කමඨහන් බවට පත් කරගන්න පුළුවන්. කල යුත්තේ සති සම්පජන්නයෙන් වාසය කිරීම. අදට මේ ඇති. ඉස්සරහට භාවනා කරගෙන යනකොට තව අවශ්‍ය ඒ කර්මස්ථාන කමඨහන් දියුණු කරගන්න අවශ්‍ය උපදෙස් අනුශාසනා අපිට දෙන්න පුළුවන්. එතකොට මෙතෙක් අපි දැන් මේ වෙලාවේ අනුශාසනාවක් හැටියට ලබා දුන්නේ හුඟා අය රට රාජ්‍ය වල යනවා ධර්මයේ හොයාගෙන. ධර්මයේ හොයාගෙන ඇවිදිනවා. රට රාජ්‍ය වල යනවා. මේ ධර්මයේ හොයාගෙන යන අය දන්නේ නැහැ ධර්මයේ තියෙන තමන් තුළ තියෙන. ඒක මතු කරගන්න බැරිකම නිසා තමයි මේ ඇවිදින් හතර අතේ නොයෙක් තැන්වල දුවන්නේ. ඒ නිසා හොඳ සත්පුරුෂ ඇසුරක් ලබාගෙන සද්ධර්මයේ හොඳින් ඉගෙනගෙන ධර්මානුකූලව දැකන යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ධර්මානුධර්ම ප්‍රතිපත්තියක යෙදී ඉන්නවනම් ඔබ තුලම ඔය ජීවිතයේ තුලම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. කොහෙවත් යන්න ඕනේ නැහැ. මේ ලෝකේ සත්‍ය අවබෝධ කරගත්ත සියල්ලම තමා තුලින් මේ අධ්‍යාත්මය තුලින්ම මේ ස්කන්ධ ලෝකයේ තුලින්ම සත්‍ය අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසා ධර්මය බැහැරක තියෙන එකක් හැටියට හිතන්න එපා. ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතය, ජීවිතය කියලා කියන්නේ ධර්මය. ඒක තේරුම් ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඒකට අපිට හොඳ සත්පුරුෂ ඇසුරක් සද්ධර්මයේ අපිට තියෙන්න ඕනේ. ඒ ටික දැන් අපි කාටත් ලැබිලා තියෙන. ඉතින් ඒ නිසා බුද්ධෝත්පාද කාලේ ලැබුණා මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා සත්පුරුෂ ඇසුර ලැබුණා අපිට සද්ධර්මයේ ලැබිලා තියෙන අපිට ධර්මය අප තුලින්ම අවබෝධ කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා හැම දිනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම අද මේ අවස්ථාවට සහසම්බන්ධ වුණ මේ අපේ සිල්මෑණියන් වහන්සේ මාගේ දයාබර මෑණියන් වහන්සේ ඇතුළු මේ සිල් පිරිසේ ඉන්න සෑම සියලු දෙනාටම අද මේ අවස්ථාව මේ ධර්ම දේශනාව පටිගත කරවා ගන්නට කටයුතු කරන අපි මේ වීඩියෝ කරන ඒ දරුවන් ඇතුළු හැම දෙනාටම ඒ වගේම මේවට ආධාර උපකාර සපේන ඒ සෑම සියලු දෙනාටම මේවා දැකලා බලලා අනේ හොඳයි සාදු කියලා කවුරු හරි කෙනෙක් මේ ලෝකේ සතුට වෙනවා නම් පින් අනුමෝදන් වෙනවා නම් දෙවියන් සහිත සදේවක ලෝකේ ඒ සෑම සියලු දෙනාටම මේ උතුම් පින හැමෝගෙම ජීවිතවලට එකතු වේවා, හිමි වේවා, අයිති වේවා. හැමෝගෙම සිතුම් පැතුම් ධර්ම ප්‍රාර්ථනා පූර්ණ චන්ද්‍රයාසේ ਸਰව ප්‍රකාරයේ මුදුන්පත් වේවා. හැමෝටම මතු දවසක පතන බෝධියානයකට අනුව ඒ අමා මහ නිවන් සුව ලබන්න
මේ කරගත්ත මේ උදාර උතුම් පින හැමෝටම එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා අපි මෛත්‍රියෙන් හදවතින්ම ඔය ඇතුළු දෙවියන් සහිත ලෝක සත්වයාම සිහි කරලා පින් අනුමෝදන් කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.